ආයිබෝවන් යාළුවනේ මම උදිත ප්‍රියංකර අදත් ඕගලන්ට මම සමාජයට වැදගත් වෙන ආදර්ශයක් ගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙනයි ආවේ. මේ වීඩියෝ එක ගැන කතා කරොත් හරියටම අද කාලේ ඉන්න ගොඩක් දෙමාපියන් දරුවන් පිළිබඳ හොයලා බලන්නේ නැහැ. සැලකිලිමත් වෙන්නේ නැහැ. අන්න ඒ පිළිබඳ සමාජයට වටිනා අදහසක් ගන්න පුළුවන් වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. මේකේ නම සහෝදර බැඳීම මම හදපු සල්ලි ගෙවලා මම හදපු එකක්. මේක බලන්න පුළුවන් මේක වෙන්නේ මේ දෙමාපියන් දරුවන් පිළිබඳ හොයලා බලන්න නැති වුණාම දරුවන්ට වෙන්න තියෙන අනතුරු ගොඩයි. මේ වීඩියෝ එකෙත් අදහස් කරන්නේ ඒ වගේ දෙයක් ගිහිල්ලා බලන්න. එතකොට අදහසක් ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා බහ නොකර බලමු. මේ තමයි මගේ සහෝදර බැඳීම. ඔන්න ළමයි ළඟදි දවසක ලොකු අවුවක් තිබුණා මේ නියගයක් කාන්තාරයක් වගේ. ඉතින් ගෙදර අම්මයි තාත්තයි සහ ළමයි දෙන්නෙක් තීරණය කරා අද බිල්ලට බැහැලා නාන්න. ඉතින් අම්මයි තාත්තයිට කියලා ළමයි දෙන්න යනවා බිලට නාන්න. අම්මයි තාත්තයි ඒක මොන ළමයි ගියානේ කියලා දැන් අම්මයි තාත්තයි යනවා ටිකක් නිදා ගන්න මහන්සි හින්දා. කාර 99න් බේරුනේ. නේ අර බිලට ගිය අපේ දෙන්න තාම ආවේ නෑනේ මොකද දන්නේ? මේ විලේ තියෙන වතුරත් ගොඩක් බොන්න ඕනේ. අද නම් මාර පිපාසයක් තියෙන. හරිම සුවයි. අපේ දෙන්න තාම ආවේ නෑනේ. කොහෙ ගිහිල්ලාද දන්නේ? අදලා හොඳ කෑමක් ගන්න පුළුවන්. අද මටත් හොඳ කෑමක් තියෙනවා. කවුරු හරි එන්න කලින් මුව කාලා දාන්න ඕනේ මාර බඩගිනිය. රයි. ඊට පස්සේ අම්මයි තාත්තයි රෑ වෙලා බලනවා අර බිලට ගිය ළමයි දෙන්න රෑ වෙලා තාම ගෙදර ආවේ නැත්තේ මොකෝ කියලා. අම්මා තාත්තා සහ කලබල වෙලා ගෙදර ආවේ නැත්තේ ඇයි කියලා හොයලා බලනවා. ඊට පස්සේ පොලිස් කණ්ඩායමක් විසින් එම ගඟ අවට හොඳින් සෝදිසි කරනකොට තමයි හම්බ වුණේ රාක්ෂසෙක් කාලා තමා ගිහිල්ලා තියෙන මල සිරුළු දෙක. මේ පුතේ මොකද මේ ඕගොල්ලන්ට උනේ? නේ පුතේ මං කොහමද මේක දරාගන්නේ? පුතේ මොකද? හරි පොඩ්ඩක් මේ අපිට මල සිරුළු දෙකක් හම්බෙලා දිනවා. මේ ඔයගොල්ලෝ ළමයිද කියලා පොඩ්ඩක් බලන්න. දෙමෝපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දුක් විඳිනා දරුවන් අදටත් අප අතර සිටි. දෙමෝපියන් මීට වඩා ඔබේ දරුවා පිළිබඳ සැලකිලිමත් වන්න.